13 වෙනිදා මොකද වෙන්නේ? මේ ඉඳලා ට්‍රිවිල් එකේ 3 දෙනෙක් එක්කරන් ගිහලා තියෙනවා. ළමයාට මෙහි ඉඳලා ලීවලි යකඩෝලි මේ ඔක්කොම ගාලා තුවාල කරලා ඉවරලා ළමයා කෑ ගාලා තියෙනවා බේරන්න කියලා. අඬලා තියෙනවා. නමුත් මේ කටියේ මේ රෙදි කෙලකින් කට ගෙට ගාලා. කට ගෙට ගාලා මගට ගිහිල්ලා ගිනි පෙට්ටියක් අරන් ගිනි තියලා තියෙනවා කටටයි නහටයි S2ටයි. දැන් ඔක්කොම කට ඔක්කොම පිච්චිලා දත් ඔක්කොම වෙටිලා දැන් නුවර ඉස්පිරිතාලේ ඉන්නේ. දැනුත් එන්න කිව්වා දැන් ඔපරේෂන් කරනකොට ළමයා ඉවසයිද දන්නේ. ගොඩක් අමාරුයි. දරුවගේ මූණ ඉදිමිලා තිබුණේ. ඔව්. නිකන් අතින් එල්ලුවොත් එමේ කැඩිලා එන සයිස් එක. දෙපැත්තෙම. ඇයි මෙහෙම පහර දෙන්න හේතුව මොකද්ද? ඌ මගේ බබා ඉඳා ඌ කැමති නැහැ. ඒ කිව්වොත් අයිස් වලට දැන් දෙන්නම පුරුදු වෙලා ඉන්නේ. ඒ මඩරේ පාවිච්චි කරන ඉඳලා තමයි මේ දේ කරලා තියෙන්නේ. ඊයේ ඇවිල්ලා මෙහෙ ඉඳලා එක්කරන් යනකොටම හොඳට ගාලා තුවාල කරලා තියෙනවා. කකුලේ අත කොන්ද ඔක්කොම. මගට ගිහිල්ලා තමයි කඩේකින් ගිනි පෙට්ටියක් අරන් ගිනි තියලා තියෙන්නේ කටටයි නහටයි S2ටයි. S2ටත් ගිනි තියලා. ඔව්. S2 තියේ පොල්සියෙන් ගිහිල්ලා සුද්ධ කරනකොට ලේ කෙට කෙට. ඒත් බබා මේ හූ තියලා හඬන හෝ ගාලා